ya. Nagin. Nagin nෑ. මේ වෙලාවට නගින් නෑ අයියා. හයර් එක යන්න නෙවෙයි. නෑ. හයර් එක යන්න නෙවෙයි. මේ ඒක නෙවෙයි මං බැලුවේ අර ඇඹිලි පිටියේ යන බස් එක ඊයද දැක්කේ නැද්ද? ඇඹිලි පිටි බස් එක. ඔව්. උදේ 4:55 කොළඹින් යන්න එකනේ. ඔව්. හරි. CDP එකනේ. හරියට හරි. හරි. ගොඩක වෙලා ඩිපෝ ඇඹිලි පිටියනේ. හරියට හරි. බස් එක ගියාද? දැක්කද? ඒකනම් දැක්කේ නෑ මහත්තයා. ඔබ දමෝ. මොකද යකෝ කෑ ගහන්නේ මේ මහදවල්? යකෝ අනුගේ වාහනේ ගෙන්නකම් පොඩ්ඩක් අල උගුරක් පාදලා නැගපන්. මම මේ පොල්ම වීඩියෝ එකක් බලපන් හිටියේ. ඒකයි අපිට බය වුනේ. උගුර පාදන්නේ කොහෙද බං? දැන් දවස් 3-4ක් තිස්සේ මට මේ සෙන්ගෙඩි. හරි. දැන් කොහෙද යන්නේ මේ උදේ පාන්දර දෙයියනේ කියලා පළවෙනි හයර් එක? යන්න නම් තියෙන්නේ අපේ මහගෙදර තමයි. මහගෙදර? අන්න එහෙම හරි. මේ පාන්දර ලෝඩ් ට්‍රිප් එකක් හදනවම ගොඩ. ඒත් මේ පාලයියේ මට උඹට කියන්න දුක හිතෙන කතාවක් තියෙනවා. දුක හිතන කතා? උඹට පිස්සුද? මේ පාලයියත් එක්ක දුක ටොක්ස් බෑ. ඒ වුණාට අයියේ මේක නොකිය බෑනේ. දුක හිතන කතා කියන්න එපා. මිනිස්සුන්ගේ සතුට වැඩෙන දෙයක් තියෙනවා නම් කියපන්. ආයි කියන්න එපා කතාව. ඒකනම් හරි ඉතින්. ඒ වුණාට මේ කතාව කියන්න ඕනේ අයියේ. අපි ජීවත් වෙන්නේ බොහොම සුළු කාලයයි. සතුටෙන් ඉන්න ඕනේ. මිනිස්සුන්ට කරුණාව දක්වන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. ඔහෙ පාරාගෙන තාපිය කොටනෝ. මිනිස්සු සතුටෙන් සන්තෝෂෙන් ඉන්න ඕනේ. බය රෙත්ත කියන්න එපා මගෙත් එක්ක. ඔයා ඉතින් එපා කියනවනම් මං මේ කතාව කවදාවත්ම කියන්නේ. එහෙනම් යමුකෝ. ඔන්නාව රුපියල් 2000ක හයර් එකක්. උඹ ඉඳලා 1700 දීපන්කෝ. උදේම ඉන්න. සල්ලි දැන් නම් නෑ ඉතින්. මට මේකේ හයර් එක දෙන්න වෙන්නේ ලබන මාසේ තමයි. මොනවා? කලින් කියන්න දෙප්පනේ මං එන උදේ පාන්දර මේ හයර් එක නේද නිකන් මාර බඩුවක් නේ උඹ. ඒක තමයි කියන්න හැදුවේ. කියන්න දුන්නේ ඉතින් උඹ. කීපාරක් කියන්න හැදුවද අර දුක හිතන කතාවක් කියලා කියන්න හැදුවේ ඒක තමයි. ඒකද කියන්න හැදුවේ? ඒකද කියන්න හැදුවේ. හරිය පරක් කළා.